Apa? Tak miris ඉස්සර වුණා. දොරදී. අනේ මේ දුට්ටක් බලන්නකො මේකට මේ පොඩ්ඩක් මිරිස් ඉස්සර වුණාද කියලා. Leslie got. Oh, aku tadi kan dah kira mama TikTok. Nene mungkin. මොකද්ද? Nene mungkin deh. මොකද්ද? Nene mama ada tunduak kan වැරදිලා මේ බියක් ගෙනාවා. ඒක ආපත් නිකන් මොනවද නංගෝගේ ගහපින මම එකයි කිව්වේ. මොකද්ද මොකද්ද මේ දෙන්නේ? ඔය නෙමේ. ලෙස්ලි පිගොට්. ඔය නම පිගොට්? මෙයා දඩෝ වදනේ නේද? ඒ වදනේ ඔක පැටේ දාන්න. මේ මම ආවේ ඔයාව දැන් මෙහෙම හරිද? මුන් දෙන්න දින්නොත් දින. හරිද? මූවින් ගොඩොත් එද්දෝ. හරිද? මූ විතර ගුයින් ගොඩොත් ඩබල්. මේ ඕක වැඩක් නෑ. හරිද? මං ආවා එක්කරයි යන්න. මොකද පිසි දාපු ගව යන්න හදන්න එපා. තේ එකක් බිය පොඩි ටොක්ස් එකක් දාලා යන්න. නෑ තේ බිව්වොත් බෑ. තේ බිව්ව බඩක් සෙට් යන්නේ. අදියෝ බියෝ ගෙඩියා. මොකද දැන් තමයි තේ දුවි. හරි බඩක් සෙට් තමයි තේ බොන්න වදනේ. මොකක් හරි බඩියක් දාන්න මේ. ප්‍රශ්නේ තියෙන්නේ ගෙදරින් එළියට බයින්ද පර්මිෂන් දෙන්නේ නෑ මට හදන්න. ඒම කියලා බෑ යන් තක්කාරයන්. බඩින්ද ගන් කොහමද පර්මිෂන් ගන්නේ? ඒකයි ප්‍රශ්නේ මම කියන්නේ. පර්මිෂන් ගන්න ඕනේ නෑ තක්ගාල එහා ගපේක දෙත්තේ එහා ගෙදර මගුල් ගියක් තියෙනවා කියලා යව. ආවා බෑනේ. ඒක පාට මගුල් ගෙවන්නේ නේද? මොට්ට කතා කියන්නේ බා. වේ යන්කෝ ඔයා එන්නකෝ යන්න. දිපා මොට්ටියෝ මේ පොඩ්ඩ ඉන්නකෝ. මාගාවත් පොඩි කොටයක් තියෙනවා. ඉන්දියට අරගෙන ඉන්න පොඩ්ඩයි නෝ. මේ ඒ මොකද මේ? දෙවා කිව්වේ තේ බොන්න එපා කියලා කිව්වේ තේ නොබියන් කියලා ඒකටද? පිස්සුද? අනේ මම නෑනේ ඔය දුස්චරිත වලට. මං ඔයාට එන්න කිව්වේ ඒක නෙමෙයි. මම කෑමක් හැදුවා. ඒක කාලා බලන්න දෙන්න කිව්වා. අපෝ බෑ. දැන් වෙරදුවත් චාරු කන්න බෑ නේ. මොකද්ද වෙරදුවත් චාරු? දිවා හදන්න දැන් වෙරදුවත් චාරු හිතේ නේද මම කිව්වේ දැන් කන්න බෑ අපෝ. ඉතින් ඔයාට වෙරදුවත් චාරුවා එහෙමද හිතන් ඉන්නේ. මම තනිකර උයන් ඉගෙනගෙන තියෙන්නේ දැන්. මම සතියක් තිස්සේ. ඔයා? ආව්. අයියප්පා. මොකද දන්නවද මෙයා? ඔව්. අපේ දොරා. මේ ඊයේද පෙරේදාද වඩි හදලා. වඩි? නෑ දැන් සතියක් විතර වෙනවා සීන් එක වෙලා. වඩි හදනකොට ඒක නිකන් හරියට එන්නේ නෑ. හරිද? දෙරාට වැච්චද? හරිද? හදියට එන්නේ නැති මම නිකන් පොඩ්ඩක් කෝලිත්තම් කරා ඉතින්. මොකද ඔය ටිකක් අද මොකද මේක. හරිද? හැබැයි මම බාන එක කෑවා. ඒ වගේ කීකි. පව් හැදෙන්නේ නැති වෙනවද රහයද? රහය අපෝ ඉතින් දෙයංග පිට ඒකට ඉතින්. අග්ගුනේ. ඉතින් වන්නේ දැන්. කේල්ලාලියක් තැම්බුවත් කෑ හැකි අපරාධ කියන්නේ බෑ. මන්න දන්නේ අද දාගේ අග්ගුනේ. මොකද්ද? නෑ මම කිව්ව එක කියද කතාව කිය. හරිද? දැන් මෙයාට කේන්ති සත්‍ය නැතුව හිටියා. කොපාට කේන්ති කියලා බඩේ ටික පෙරළුවා. ඔය එක කරගන්න පුළුවන් නම් ඔයාලා කල මට ඔයා විතර ගාලා බෑනගෙන ගියා. ඇත්තනේ ඉතින්. හරි ඇත්ත මොකද? මේ මිනිස්සුත් ඒකට ඒව මේවා කොහොදිත්තම් කරන එක ගිනලා. නෑනේ මම එදන් හිතාගත්තා. එතන ඒ ටික හදුවා නම් එයා මටත් එවනවා පහක් කරා. ඒක වෙන කතන්දරයක් නේ. ඒ නාත මං හිතාගත්තා මම ඉගෙන ගන්නවා කෑම දාති උයන්ද. මං ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා. පොත් තියනවානේ පත්තරට වල කොච්චර දිනව කෑම වර්ග. මම බලලා හිමීට හදලා මං ඔයාට කියලා දෙන්නද? අදේ ෂෝක් කරී දෙමු එතකොට මට ඔය ගෙදරින් තහනම් කරලා තියෙන කෑම තියෙන්නේ. ඔය බෙසීදි දාවුවා තෙල් දාවුවා හදාගෙන දෙද්ද උලුව කට්ටිය හේවේ වෙනකන් කියලා. ඔයාට මං කියලා දෙන්නම් ඔයා ලියාගන්න ඩෙවිල් එකක් හදන හැටි. මොකද? ඩෙවිල් එක. හරි. ඔයා අවශ්‍ය ද්‍රව්‍ය. හරි. චිකන්.
චිකන්. කරිකුඩු. කරිකුඩු. ඒ මොකද්ද? තුන පහ. ඉතින් 3-5 කියලා කියනවා. එහෙම කියන්නේ නෑනේ උයනකොට කියන්නේ. ඔය දැන් 3යි 5යි හරිද? 35 නේ එතකොට. කරිකුඩු කියලා ලියා ගන්නවෝ පන්දිරිය වෙන්නේ නැතුව. හරි. ඊළඟට සිදුලුණු. ලුණු. හරිද? හරි. සූර්යකාන්ත තෙල්. හුතා. අය සූර්යකාන්ත තෙල් කොහෙද හොයන්නේ? සූර්යකාන්ත තෙල් කඩේ තියෙනවා ලියා ගන්න. කඩේ තියෙනද? සූර්යකාන්ත තෙල්. හරි. දැන් මේවයි හදන්නේ. ඔව්. හරිද? පොඩකින්ද පොඩි එකක් අමතකුනේ. ඔව්. දැන් බෙරයක් දුම්වල ඒවා වෙන්නේ නැද්ද? පාම් බැලක් ඒවා මුකුත් වෙන්නේ නැද්ද? ඒ මොකද? විලක්කු ඒ මොකද? ඒ මොකද දන්නේ? දෙවිල් එකක් ගන්න යන්නේ. ඈ? දෙවිල්ල ඕ ඉතින්. ඉතින් මිනිස්සු ඒකට යකෙක් ගෙවයි දැන්. මොනේ යකෙක්ද? මිනිස්සු දෙවිල් කියන්නේ යකානේ. මාළක ගෝකියා. අනේ මේ ඔයයි මායි දන්නේ විල්. එහෙනම් මොකද්ද ඒක හරියට? දෙවිල් නෙවෙයි දෙවල්. ඒක මොකද්ද? ඒක පොඩ්ඩක් මේ විලක්කුවම කියන්නේ නෑ පොඩ්ඩි. අනේ මේ මම දන්නේ නැද්ද? හරි. ඔයා කොහෙද කියන්නේ මට මම මුල ඉඳලා. මොකද්ද? සූප ශාස්ත්‍රයේ මුල ඉඳලා කියන්නේ අයන්නේ ඉඳලා දන්න. ඉගෙන ගත්තා. එතන පචේ බොරිව මාතුනේ. මොකද්ද? සූප ශාස්ත්‍රයේ කොහෙද මිනිස්සු අයන්න? සූප ශාස්ත්‍රයේ පටන් ගන්නෙ සුයන්නෙන්. මේ ඔයා දන්නේ ඔයා හරි පඬිතියා නම්. ඔයා කියන්නේ ඉන්දියාප්පු වල තියෙන නම ආය කොහොමද කියා? නමද? ඉන්දියාප්පු වල සරල ප්‍රශ්නයක්. ඉන්දියාප්පු වලට නම ආවේ බෑකම්. ඒක පරම්පරාවෙන් ඉන්නේ. කාගේ පරම්පරාවයි? එහෙම නෙමෙයි. මෙහෙමයි. කොහොමද? ඔන්න එක දවසක් එක මිනිහ මොකද්ද කෑමක් හදනකොට ඉන්දියාප්පයක් හැදිලා. මොකක්? බැරි වෙලා. ඉන්දියාප්පයක් හැදිලා? ඔය දැන් කබේන මොකක්ද එකක් හදන්න යනකොට බැරි වෙලා කොහොම හරි ඉන්දියාප්පයක් හැදිනවා කියන්නකො. ඔව් මිනිහ කෑවා. කෑවේ නෑ දැන් අමුතු එකක් නේ මේ. ඔව් හැදවන්නේ. දැන් මුලි ෆස්ට් ටයිම් ආවම ඉතින් හරි අමුතු වැඩේනේ. දැල්වා. යෝ. ඉතින් දැන් මෙයා කට්ටියට කතා කළා. දැන් මේක මේ ලෝකේ පළවෙනියටම ඉන්දියාවේ හදපු වෙලාව මම කියන්නේ. හරි. පස්සේ ගලමු. කට්ටියට කතා කරලා. අපි මේකේද මොකක් හරි නමක් දාමු කියලා නිකන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් වාගේ. මේක මැද්දේ තියාගෙන කට්ටිය වට වෙලා නිකන් බිබි කල්පනා කර ඉන්නවා. එතකොට එහා ගෙදර මිනිහා ඇවිල්ලා තියෙන මොකද්ද වැදගත්? ඒ ළඟ ගෙදරක මිනිහා. කොන්ෆරන්ස් එකද? නෙමෙයි යා දන්නේ නැහැ මේ එකක් තියෙනවා. එයා ආවිල මේකට කළා ඉන්දියාව නේද? කියලා ගියා. මොකක්? මොකද්ද? ඒකට. ඒව තමයි නම ඇවිල්ලා. මාරය දන්නේ. ඒක නෙමෙයි. ඔයා නොදන්නකම ඔයාගේ තේරෙනවද කොච්චරද කියලා දැන් ඔයා. ටිකක් කිව්ද? දැන් මම ඔය තියෙන කෑම උයනවට අමතරව අලුත් කෑමක් හොයාගත්තා. ඔය ඉතින් මොනවද? මොනවාද? පොල් කොළ බැදුම. හරි ලේසි. මොකද ලේසි? ඔයක හදන්නනේ. මේ වයි පොඩි කාලවල කෑලි ටිකක් ගත්ත කපලා. අරගෙන පොඩ්ඩක් මිරිස් කුඩු වල පොඩ්ඩක් තවරලා ලුණු පොඩ්ඩක් තවරලා අරගෙන අත ගාලා අරගෙන ටියුස් විතරේ බැද්දා. එතන කො පොල් කොළ ලිපට දාන්නේ. පොල් කොළනේ යටින් දාන ලිපට. පොල් කොළ. නෙවෙයි. පොල් කොළ දාලා ලිපට දාලා කන්න පුළුවන්. පොල් කොළ රහයනවනේ. එහෙම නෙවෙයි. හරිද මේක මෙහෙමයි. හරිද ඉස්සල්ලාම ලපටි පහේ පොල් කොළ කීපයක් ගන්න. හරිද? ඊට පස්සේ ඒක කපන්න ඕන කෑලි වලට තකස් මොකෙන්ද කපන්නේ? කතුරෙන් කාලා කපලා උයලා කාලා තියෙනවද? ඒකනේ කියන්නේ. ඊට පස්සේ අරක නිකන් අයිස්ක්‍රීම් වාගේ වෙන්නේ කෑල්ල එක කෑල්ලක් ගලවලා අහකට ගන්න ඕන. පොල් කොළ කෑල්ල නිකන් ලොලිපොප් එක වාගේ වෙන්නේ. ඊට ඉතුරු. නැත්තම් අල්ල ගන්න තැනක් නැහැ නේ කන්න. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඔය කටිලිස් හදන්නේ. කටිලිස්. ඒවට හදන්නේ මිචර් එක.
මොකද්ද? ඔය මේ බිත්තරයි පිටි දාලා පොඩි අර හදලා ඒකේ පොල් කොලේ උබලා අරගෙන අරගෙන පාන් කුඩි වල තවරලා රන්වන් පෑවෙනතද බැදගන්න. හරි. ඊට පස්සේ ඉතින් කන්න පුළුවන්. ඔව් පොල් කුඩු මිනිහ ටිකක් ගේන්න වෙයි. ඒ මොකද? උන්ට කන්න දෙන්න. උන්ට කන්න නේ මිනිස්සුන්ට කන්න. මොනේ ආද මොකද පොල් කොල කන්න පුළුවන්ද මිනිස්සුන්ට? මොකද කන්නේ? යකාගේ කෑමක් නෙමෙයි. එතන දැන් ඊට කොයි ඉරතෙත් කනවද? ඉරතේ කන්නේ නෑනේ. ඉරතෙන් අල්ලගෙන කොලේ අර කෑල්ල කාලා ඊටට පිඟානයිනෙන් තියෙන. ඔව් පස්සේ වුණාන් ගන්න දත් සුද්ධ කරන්න ටූත් ටික එකක් ඇදිට. අනේ මේ මෙතන කියන කෑම හදන්නේ. තව කෑමක් මං හොයාගන්න. මොකක්ද හොයාගන්නේ? ඒකයි දෙසෙත් එකක්. දෙසෙත් එකක්. ඔව්. කියන්නකෝ. ඒක මොනවද? ලියාගන්නද? නෑ ලියාගන්න ඕනේ නිකන් අහගන්නකෝ. මොනවද දන්නවද? ඔව්. දෙල්. මැට්ටෝ දෙල් අලුත්ද ඒක? දෙල් මොනවද ඔයා කියන්නේ? දෙල් තම්බලා හරි ඉතින් බදලා හරි පිස්සුද? එහෙනම් දෙල් ගෙඩි නෙවෙයි. එහෙනම් දෙල් පට්ට. දෙල් පට්ට. ආ ඔබට මේක මේමයි මේකට ඇපල් ඕනේ. ඇපල්. ඔව්. ගස් ලැබු එපා. එපාද? කේල් ගෙඩි ඕනේ. හරි. පයාස්. එතකොට කොමඩු. කොමඩු වැඩි ඉදිච්ච නැති එකක් ගන්න ඕනේ. කොමඩු. ඔය ටික ඔක්කොම අරගෙන කැට වෙන ප්‍රමාණයට කපන්න ඕනේ. කැට. අන්නසි. අන්නසි. කැට ප්‍රමාණයට කපන්න. දැන් දෙල් පට්ට කපන්න බෑනේ කැට. දෙල් පට්ට කපන්න බෑනේ කැට. ඒක ලියා ගන්න ඕනේ නෑනේ. නෑ. හරිද? දෙල් පට්ට කපන්න දෙල් පට්ට ඉරලා ගන්නවා. ඉරලා ගන්නවා. ඔය ටික ඔක්කොම දාලා හිමීට කලවම් කරන්න ඕනේ නැත්තම් අප්සෙට් යනවා. හිමීට කලවම් කරන්න ඕනේ නැත්තම් අප්සෙට් යනවා. ඔව්. චර වෙනවනේ නැත්තම්. අයියෝ චර වුණා මොකන්ද? කන්න බෑ. හරි ඊට පස්සේ කැට එහෙම ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ඉතින් පැණි දානවා. පැණි? පැණි දාන මොනවද? පොල් පැණිද කිතුල් පැණිද? ඕන පැණි. ඕන පැණියක් දාගන්නවා. දාගෙන කනවා. ඔව් දෙල් පට්ට ටික අයින් කරනවා කනවා. ඈ? මොකයිද දෙල් පට්ටනේ? දෙල් පට්ට දැන් දිගට පේනවනේ අරවා කොටුනේ. දෙල් පට්ට අයින් කර කන එකයි තියෙන්නේ. ඉතින් මොකද දෙල් පට්ට දෙන්නේ? ඉතින් දෙල් පට්ට දෙසත් එකල දෙල් පට්ට නෝදා මේ දෙල් පට්ට කන්න හොදද? අයින් කර වලදු ටික කන්න ඕනේ. ඔයක් කියනවද? ඕනේ මගේ කෑම. මුදුම කෑමනේ. තව එකක් තියෙනවා. ඒක ලියන්න බෑ වරක් වෙනවා අපේ කෑම. කියනවා. මේමයි. දූරියන් ගන්නවා. හරිද? වච්චක්ක ගන්නවා. වච්චක්ක හැන්දෙන් සූර්ලා දාලා. තම්බලද ගන්න? නෑ නිකන්. අමුල්. ඔව්. හොඳ දෙරියෙත් වච්චක්ක ගෙඩියක් ගන්න. ඔය දෙකම බ්ලෙන්ඩර් දාලා බ්‍රෙෂ් ගාව බ්ලෙන්ඩර් කරනවා. දූරියන් අතත් එක්ක කරනවා. හරිද? ඊළඟට ඕකට දානන කිරි පිටි ටික. කිරි පිටි. ඊළඟට දානවා තින් කිරි තියෙනවා නම් ටිකක්. හරිද? ඊට පස්සේ දානවා කසකස. ඉකේ. කිසි මොනවද දාන්නේ? මොනවද දාන්නේ? කසකස දාන්න ඉකේ කසකස හදන්න පුළුවන්ද කෑමද? කසකස ඇත්ත මිනිස්සුયો. කසකස ඇත්ත. හරිද? ඒකත් දාලා බ්‍රෙෂ් ගාලා ඒකත්. හරිද? ඒ කියන්නේ කලින් දවසේ වතුර දාලා තියන්න ඕනේ. ඊට පස්සේ සව් තියෙන්නේ තම්බලා. ඔව්. සව් අපි කන්න. ඒකකුත් දාලා බ්‍රෙෂ් ගාලා සීන්තෙත් දාලා ඔන්න පානියක්. හරි ඔෂොක් දැන් උඩු පිටිකුත් තුනක් නෙනෝ. ඒ මොකටද? ඔක පොවන්නේ. ඒ මොකටද? ඒ මොකටද යන්නකො බිව්වකද මෙතන නම් කටක් තියෙන මිනිස්සුයෙකුද? මෙතන හරි කෑම උඩු පැතියකුත් නැතුව ඔක කාර්යද පොවන්නේ? අනේ මේ ඔයා දන්නේ අලුත් කෑමනේ. අලුත් කෑමක් තියෙනවා මම ඔයාට කියන්නද? ඔයා ලියාගන්න. ඔව් මොකයිද? ඔයා ලියාගන්න. ඔයා ලියාගන්න. හරි කියන්න. අවශ්‍ය වෙන ද්‍රව්‍ය. ඔව්. හරි කියන්නකෝ. මිරිස් ස්වල්පයයි. මිරිස් ස්වල්පයයි. ඔව් අවු මිරිස් ස්වල්පයයි. අමු මිරිස් ස්වල්පයයි. ගම් මිරිස් ස්වල්පයයි. ගම් මිරිස් ස්වල්පයයි. මේක ඔයගොල්ලෝ පවුලටම ඇති හරිද? පවුලටම කන්න පුළුවන්. පවුලටම කන්න පුළුවන්. හරි. පොඩ්ඩක් මේවා වෙන්නේ. මොනවාද? මේසලුණු. මේසලුණු. ඔව් දෙහි බැලක් තිබ්බ බෑ. හරි මොනවද දැන්? තව ඕනේ තනකොළ මිටි පහයි. ඒ මොකද? අපේ පවුලට කන්න තනකොළ වෙදි? අනේ මේ අපේ පවුලට තව තනකොළ වෙදි පහෙන් බැරුණා කි මෙහෙට තනකොළ දෙන්න ගියොත් එහෙම මේ මගේ මොකද ඔයා එනවනම් එන්න මම වගේ කෑම කයි මොකද මේ බඩු සතෙකුට කන්න පුළුවන්ද මේ මම හැදුවේ වෙනදු වච්චාලු එනවා කන්න වෙනදු වච්චාලුද අයියා ඔබ ඉන්න වගේ ඔය සර බුද්දා වැඩි
අම්මෝ කොහෙන්දද මේ අවාද වෙරළු හොයාගත්තේ? රසෙත් ගෙනත් දුන්නනේ. ඇත්තද මේ? දැන් අරුන් දෙන්නට පොඩ්ඩක් දෙන්නේ නැද්ද? කාටද? අර ගාමින්දියටයි සුනේටයි හප්පු ආරංචි වුණ තරි කතා ගියයි මෙතන. අම්මා වදින ටික හප්පේ.